Yo boys, අද අපි කතා කරන්නේ DJI Mini 4 Pro drone එක ගැන. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් intro එක කිව්වා වගේ අද අපි කතා කරන්නේ DJI Mini 4 Pro drone එක ගැන. ඉතින් කලින් වීඩියෝස් වල වගේ අපි මේ drone එක ගැන flying time එක නෙවෙයි flying distance එක නෙවෙයි කතා කරන්න පටන් ගමු. ඉතින් flying time එක ගත්තොත් එහෙම මිනිත්තු 34ක් මේ 4 Pro drone එකට දීලා තියෙනවා. ඉතින් මේ series එකේ කලින් drones එක බලද්දී flying time එකේ ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් මම කිව්වොත් එහෙම mini එකේ තිබ්බ මිනිත්තු 30ක් මේකේ 34ක්. ඉතින් ලොකු වෙනසක් නැහැනේ. පොඩි වෙනසක් තියෙනවා. ඒක ලොකු වෙනසක් නැහැ. මට flying distance එකේ මෙයාලා ලොකු වෙනසක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ drone එක කිලෝමීටර් 20ක් දුර යනකම් flying distance එක වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන cam එක ගැන. ඉතින් අපිට මේකේ 48 megapixel cam එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒකෙන් 4K 100 fps එකක record කරගැනීමේ පහසුකම යන දීලා තියෙනවා. ඉතින් මේ cam එකේ light performance ගොඩක් හොඳයි. විශේෂයෙන් කිව්වොත් එහෙම low light performance ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය මේ drone එක රෑ වගේ fly කරනවා නම් ඔයාට ඒත් හොඳ quality එකකින් videos capture කරගන්න පුළුවන්. ඉතින් drone fly කරන අයරෙන් තවත් ප්‍රශ්නයක් නෙමේ wind එක. ඉතින් මේ drone එකෙන් අපිට 10.7 meters per second වගේ එන wind එකකට resist වෙන්න පුළුවන් විදිහට මේ drone එක හදලා තියෙනවා. ඉතින් මේ mini series එකේ මේ drone එකේ තියෙන විශේෂ features වගේක් ගැන කතා කරොත් එහෙම මේකේ අපි omnidirection optical audio sensor එකක් බලා ගන්න පුළුවන් වෙනවා. omnidirection කිව්වේ හැම පැත්තෙම 360 කියන්නේ හැම පැත්තෙම cover වෙච්ච optical audio sensor set එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ඔයා සාමාන්‍ය beginner කෙනෙක් වගේ නම් මේ drone එක ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද අර හරි වැදිලා වගේ කැඩෙන්න තියෙන සම්භාවිතාව අඩුයිනේ. ඉතින් beginner කෙනෙක්ට අදාළ තව feature එකක් තමයි මේ active tracker කියන mode එක. ඉතින් ඔයාලා සාමාන්‍ය බනියුම් වගේ vlog කරනවා නම් ඔයාලට මේ drone එක ගොඩක් වැදගත් වෙනවා. ඇයි කිව්වොත් එහෙම මේකෙන් ඔයාලා සාමාන්‍ය select කරගන්න ඉතලා තියෙන object එක. ඉතින් select කරගත්තන් පස්සේ ඔයාලා track කරනවා drone එකෙන්. ඉතින් ඔයාලා remote එකෙන් මොනවත් කරන්න ඕනේ නැහැ. drone එකෙන් ලස්සන shots වගේක් ඒ drone එක program කරලා තියෙන විදිහට අපිට අරගන්න පුළුවන්. ඉතින් අනිත් drones වල වගේ මේකටත් quick shots එහෙම ඇවිල්ලා තියෙනවා. තව දෙයක් තමයි ඔයා සාමාන්‍යයෙන් social media platform use කරන කෙනෙක් නම් ඔයාලට මේ feature ගොඩක් වැදගත් වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔයා TikTok කරනවා කියලා හිතන්නකෝ. ඒක වදින්න 16යි 9 rate එකේ වදින්නේ. ඉතින් ඔයාට මේකේ horizontal විතරක් නෙවෙයි vertical උත් video capture කරගන්න පුළුවන්. ඉතින් අපිට මේ වීඩියෝ එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් කතා කරමු මේකට තියෙන remotes මොන වගේද කියලා. ඉතින් අපිට මේකේ RC2 remote එකයි RCN2 remote එකයි බලා ගන්න පුළුවන්. ඔයා සාමාන්‍ය remote එකේම display එක බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් RC2 remote එක පාවිච්චි කරන්න. ඔයා display එක නැතුව සාමාන්‍ය normal control ගන්න පුළුවන් විදිහට නම් අපිට RCN2 කියන remote control එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙච්චරලා බලන් හිටියේ මේකේ prices කියන ගන්නේ මේක සාමාන්‍යයෙන් මම මේ වීඩියෝ කරන දවසේ බැලුවා ඩිස්කවුන්ට් එකක් යන හින්දා නම් 3,50,000 ගානකට ගියා. කොහොමද ඒක ගාන සාමාන්‍යයෙන් 3,80,000ත් ලක්ෂ 4ක් අතර. සාමාන්‍යයෙන් ගොඩක්ම රවුන්ඩ් ඔෆ් කරලා ගියොත් එimhe සාමාන්‍යයෙන් 3,50,000ත් ලක්ෂ 4ත් ආන්ගේ මැද්දේ ඒ වගේ ගානක යනවා. සාමාන්‍යයෙන් දල අවබෝධයක් ගත්තා කියන එක. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා මේ වගේ තව මොන drones ගැනද ගේන්න ඕන කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. තව මොන හරි ප්‍රශ්න ඒවා තියෙනවා නම් කමෙන්ට් section එකේ drop කරලා යන්න. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපි subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් අපි දිගටම මේ වගේ drones ගැන ඒවා දාද්දි update වෙන්න. ඒ වගේම අපේ drone tutorial series එක එනවා ලබන මාස විතරෙද්දි. දැන් මේ යන්නේ DJI drone ඒක වෙනම playlist එකක් විදිහට add කරන්න. හරි අපි මේ වීඩියෝ මෙතනින් ඉවර කරනවා. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන එඩිටින් සෙට් එකක් අද ඉහින් එන්නම්. සුබ දවසක්.